හරි මේකත් මේ පොඩ්ඩක් විතර ආතල් ගානක්. මේකේ AB කියන්නේ විශ්කම්භය, O කියන්නේ කේන්ද්‍රය, ඒ වගේම C ලක්ෂ්‍ය මෙන්න මෙතන තියෙනවා. මේකෙන් අපෙන් අහන්නේ x වල අගය හොයන්න කියලා තමයි කියන්නේ. මේක හරිම ලේසි. නමුත් අර ක්‍රමය අහුන් නැත්තම් මේක හදාගන්න බැරුව පොඩ්ඩක් දඟලන්න වෙනවා. මම මේක ආකාර දෙකකට කියලා දෙනවා බලන්න ඔයාලට මොකද්ද තේරෙන්නේ කියලා. හරි මුලින්ම මෙන්න මේ කෝණය කීයද කියලා දන්නවද? මෙන්න මේ කෝණය. ඔන්නෝම වෘත්තයක් ඇඳලා පස්සේ මෙන්න මේකේ විශ්කම්භයේ මෙන්න මෙහෙම ඇඳෙන කෝණ තියෙනවනේ විශ්කම්භයේ මගින්. මෙන්න මේ කෝණ අංශක 90ක් වෙනවා කියලා අපි ගොඩක් අය දන්නවා. ඒක ප්‍රමේයයක්. අන්න එහෙනම් කිව්ව හැකි මෙන්න මේ ACB කියන කෝණය අංශක 90ක් වෙනවා. ඒක හරිනේ. එතකොට ACO කෝණය කීයද? 90න් අඩු කරන්න ඕනේ 46ක්. මෙන්න මේ කෝණය ගන්න. 90න් අඩු කරන්න ඕනේ 46ක්. 90න් 46ක් අඩු කරාට පස්සේ එනවා අංශක 44යි කියලා. දැන් ඉතින් ගන්න ගොඩ. ඔය හදන්න දෙයක්වත් නැහැ. දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මෙන්න මේ දෙකම අරයන්නේ. ඉතින් වෘත්තයක අරයන් සමානයිනේ. එහෙනම් මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ x සමානයි අංශක 40යි. sorry අංශක 44යි. තේරුන්නේ නැහනේ. තේරුන්නේ නැත්තම් මෙන්න මෙහෙම හිතන්න. සමපාද ත්‍රිකෝණයක් ගත්තාම සමපාද ත්‍රිකෝණයක මෙන්න මේ පාද දෙක සමානයි. මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවානේ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මේක නිකන් ත්‍රිකෝණයක් වගේ ගන්න. අරයන් දෙක සමානයි කියන්නේ මේ පාද දෙකම සමානයි. මෙන්න මේකෙන් ගිහිලා තියෙන එහෙනම් x සමානයි අංශක 44යි. ඔය තමයි එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා මේක හදන්න. ඒ කොහොමද? ඒ තමයි මෙන්න මේකත් අරය මෙන්න මේකත් අරයනේ. එහෙනම් මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන වෙනවා. ඒ කියන්නේ මේකත් අංශක 46යි. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. එහෙනම් මෙන්න මේ කෝණය යගේ වෙනවා අංශක 88ක්. ඇයි ඒ කියන්නේ 180 මෙන්න මේ 44 දෙකක් එකතු කරලා අඩු කරපුවම තමයි මෙන්න මේ අංශක 88 එන්නේ. ඒ වගේ මෙන්න මෙතන කේන්ද්‍රයනේ. මෙන්න මේ එකම ලක්ෂ දෙකකින් තමයි මෙන්න මෙතන කේන්ද්‍රයේ මේ කෝණය ආපතන වෙලා තියෙන. ඒ වගේ මෙන්න මෙතනට ඇවිල්ලා දිනුවේ කියන්නේ x කියන්නේ මෙන්න මේ කෝණයෙන් භාගයක් වෙනවා. එතකොට x කියන්නේ කීයද? අංශක 44යි. මොකක්ද මේ ප්‍රමේය? මෙන්න මේ කෝණය වගේ දිගුණයක් තමයි මෙන්න මේ කෝණය. ඒක ප්‍රමේයක් 10 හරි 11 හරි තියෙන. right. මං හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා. තේරුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න තේරුණා කියලා. මොනවා හරි නොතේරුණු දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගන්න. ඒත් මං උත්තරයක් දෙන්නම්.